මේ පාර්ලිමේන්තුවේ හිටියේ අපේ පක්ෂයේ മന്ത്രിවරු 3 දෙනෙක්. අපේ පක්ෂේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා හිටියා. ඊළඟට ඔයගොල්ලෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් තෝරාපත් කරලා යවපු අපේ සුනිල් නන්දු නැති සහෝදරයා හිටියා. දෙන්නයි. ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව තෝරාපත් කරලා යවපු අපේ විජිතේර සහෝදරයා හිටියා. අපි අහන්න කැමති මේ රටේ ජනතාවගෙන් ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු 3 දෙනෙක් තමයි ඉන්නේ වගේ හැඟීමක් මේ රටේ ජනතාවට ආවද? කවදාකවත් ආවේ නැහැ. කවදාකවත් ආවේ නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ විපක්ෂයක හඬ ජනතාවගේ මතය නියෝජනය කරනකොට ජනතාවගේ ඌමනාව නියෝජනය කරනකොට අපි යන්නේ ඒකට. ජනතාවගේ හඬ ඌමනාව අවශ්‍යතාව ජනතාවගේ ප්‍රශ්න ජනතාවගේ ගැටලුව ඒක නියෝජනය කරලා ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ප්‍රතිපත්ති හදන්න කරත්තක් වෙනවා නම් නවත්තන්න ජනතාවගේ හඬ පාර්ලිමේන්තුව තුල ජනතා විමුක්ති පෙරමුණේ අපේ ඊටාම සීමිත වෙච්ච මේ කණ්ඩායම ඒ හඬ නගනකොට කාටවත් දැනුනේ නැහැ ඒකේ අඩුවක් කාටවත් දැනුනේ ඉන්නේ මේකේ 3 දෙනයි කියන හැඟීමක් කිසි කෙනෙකුට ආවේ නැහැ අඩුවක් තිබ්බේ නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ ඇහුණ ජනතාවගේ විපක්ෂයේ එකම හඬ බවට පත් වෙලා තිබ්බේ අපේ മന്ത്രി සහෝදරවරු 3 දෙනාගේ හඬ ඒකේ කිසිම අඩුවක් ජනතාවට දැනුන්නේ නැහැ ජනතාව කිව්වේ ජේවීපී එක තමයි විපක්ෂය කියලා කාටවත් මතක් වුණේ 3 දෙනා. කාටවත් මතක් වුණේ 3 දෙනා. එම අඩුවක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඔයාලට මතක නැහැ. අපේ කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ පක්ෂ නායකයා පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ ඔය ජනවාරි මාසේ 8 වෙනිදාට කලින් විශේෂයෙන් කලින් මේ රටේ විපක්ෂ නායකයා කියලා තමයි ජනතාව කියන්නේ. පාර්ලිමේන්තු മന്ത്രിවරු 3 දෙනෙක් තියාගෙන එහෙම නැත්නම් පාර්ලිමේන්තු മന്ത്രിවරු දෙන්නෙක් තියාගෙන අනුර කුමාර දිසානායක සහෝදරයාට පුළුවන් වුණා ජනතාවගේ හඬ නියෝජනය කරලා මේ රටේ විපක්ෂ 나යකයා කියන භූමිකාව ඒ දේශපාලන ආධිපත්‍ය අත්පත් කරගන්න පුළුවන්කම ලැබුණා. කොහොමද 30ක් 40ක් එහෙම හිටියද? නේද? 3 දෙනෙක් තියාගෙන ඔය විදියට විපක්ෂ නායකකම කරා නම් 30ක් 40ක් 20ක් 30ක් හිටියනම් 20ක් 30ක් හිටියනම් ආණ්ඩු කරවන කණ්ඩායම බවට අපි පත් වෙලා පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු මෙහෙවන කණ්ඩායම බවට එහෙනම් පත් වෙලා පාර්ලිමේන්තුව ඇතුලේ දැන් මොකෝ කියන්නේ මේ පාර කරමුද වැඩි මේ පාර කරමුද වැඩි කරමු ජනතාව ලෑස්ති ජනතාව සූදානම් වෙලා ඉන්නේ දැන්